එයාගේ Facebook එකකින් ලයිව් එකක් ඇවිල්ලා සියදිවි හානි කරගන්නවා. හිත ඇතුලේ තියෙන දුක, හිස් බව, අසරණකම වැඩියෙන් hina වෙලා වැඩියෙන් හොඳට ඉන්නවා වගේ පෙන්වන්න හදනවා. ડિප්‍රෙෂන් කියන එකේ කෙලවර තමයි ඔයාට ඔයාගේ ජීවිතේ විනාශ කරගන්න හිතෙන එක. මිනිස්සුන්ගේ හිප් කියන්නේ ඉක්මනින්ම හරි ගස්සන්න පුළුවන් වගේම ඉක්මනින්ම කඩලා විඳලා දාන්න පුළුවන් දෙයක්. ડિප්‍රෙෂන් කියන්නේ මොකක්ද? ගොඩක් අය මේක තේරුම් ගන්න වැරදියට. කෙනෙක්ට දුකක් හිතුනම ඒක ડિප්‍රෙෂන් කියලා හිතනවා. ඇත්තටම ડિප්‍රෙෂන් කියන්නේ ඒක නෙවෙයි. සාමාන්‍යයෙන් කෙනෙක්ට මුදල් ප්‍රශ්නයක් නිසා, රැකියාවේ ප්‍රශ්නයක් නිසා, එක්සෑම් එකක් හරි මොකක් හරි අධ්‍යාපනික පීඩනයක් නිසා, මොනවාම හරි දෙයක් නිසා මානසික ආතතියක් එන්න පුළුවන්. හැබැයි ඒ දැනෙන හැම මානසික ආතතියක්ම ડિප්‍රෙෂන් එකක් වෙන්නේ නැහැ. ડિප්‍රෙෂන් එකක් කියන්නේ ඊට ගොඩාක් එහායින් තියෙන දෙයක්. අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් වගේම අපිට ගොඩාක් මගේ ඇරෙන දෙයක්. මං අර මුලින් කිව්වා වගේ අපි හැමෝටම ප්‍රශ්න එනවා. අපි හැමෝටම මානසික ආතතියක් එන්න පුළුවන්. අපි හැමෝටම දුක හිතෙන දවස් තියෙනවා. අපි හැමෝටම ප්‍රශ්න තියෙන දවස් තියෙනවා. හැබැයි ડિප්‍රෙෂන් කියලා කියන්නේ සති දෙකක් එහෙම නැත්නම් ඊටත් වඩා වැඩි කාලයක් තිස්සේ කෙනෙක්ගේ සිතුවිලි වල හැඟීම් වල එහෙම නැත්නම් අපි මොනවා හරි වැඩක් කරන්න යනවා නම් ඒකට අපි තුල තියෙන ශක්තිය අපි කන කෑම බීම අපේ නිදාගන්න රටාව මේ හැම දෙයකටම බලපෑමක් කරන මානසික අවපීඩන තත්ත්වයක්. ඇත්තටම මේ ડિප්‍රෙෂන් කියන තත්ත්වය ඇති වෙන්නේ. ඒකට විශේෂයෙන් එක හේතුවක් කියලා නැහැ. මුදල් ප්‍රශ්නයක්, අධ්‍යාපනික ප්‍රශ්නයක්, එහෙම නැත්නම් පවුලේ ප්‍රශ්නයක් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ලොකුම හේතුවක් වෙන්න පුළුවන් තැනක් තමයි ඔයාගේ ආදරණීය කෙනෙක් අහිමි වෙන එක. සාමාන්‍යයෙන් රිලේෂන්ෂිප් බ්‍රේක්අප් එකක්, ඩිවෝස් එකක්, අම්මා තාත්තා කවුරු හරි නැති වුණාම, ළඟම කෙනෙක්ගේ මරණයක්, ඒ වගේ දෙයකින් ඉක්මනට ડિප්‍රෙෂන් තත්ත්වයකට යන්න පුළුවන්. ඒ වගේම මේකට ශාරීරික රෝග බලපාන්න පුළුවන්. දීර්ඝ කාලීනව කෙනෙකුට තියෙන ශාරීරික රෝග තත්ත්වයක් මේකට බලපාන්න පුළුවන්. තවත් සමහර කෙනෙක්ට මේක ජානමය තත්ත්වයක් විදිහට බලපෑමක් වෙන්නත් පුළුවන්. කෙනෙක්ගේ පවුලේ කාට හරි මේක තියෙනවා නම් ඊළඟ පරම්පරාවට මේක වැඩිපුර බලපෑමක් ඇති කරන තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ડિප්‍රෙෂන් කියන රෝගී තත්ත්වයට හේතු ගොඩාක් බලපාන්න පුළුවන්. මට මේ වෙලාවේ කියන්න වැදගත්ම දෙයක් තියෙනවා. ඕගොල්ලන්ට මතක ඇති පහුගිය දවසක විදේශගත වෙලා ඉඳලා ලංකාවට ආපු තරුණ පුද්ගලයෙක් එයාගේ Facebook එකකින් ලයිව් එකක් ඇවිල්ලා සියදිවි හානි කරගන්නවා. ගොඩක් අය මේකට ගොඩක් අදහස් දක්වලා තිබුණා. මම සාමාන්‍යයෙන් කිසිම සිද්ධියක් ගැන මගේ පෞද්ගලික අදහස් දක්වන්න කැමති කෙනෙක් නෙවෙයි. මේ අවස්ථාවේදීත් ඒක එහෙමම තමයි. හැබැයි ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි ඕනම අධ්‍යාපනික මට්ටමක කෙනෙක් ඕනම සල්ලි තියෙන කෙනෙක් මේ ડિප්‍රෙෂන් කියන තත්ත්වයට යන්න පුළුවන්. මම දන්නේ නැහැ මේ පුද්ගලයා ඒ තත්ත්වෙ හිටියද නැද්ද කියලා කියන්න. හැබැයි මට ඒක දැක්කම මතක් වුණු දේ තමයි මේ පුද්ගලයා මේ වෙනකොට මේ වගේ මානසික තත්ත්වයක හිටියද දන්නේ නැහැ කියන එක. ડિප්‍රෙෂන් කියලා කියන්නේ අපිට කෙනෙක්ගේ මූණ දිහා බලලා කෙනෙක්ගේ හැසිරීම් දිහා බලලා අඳුරගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. මොකද ડિප්‍රෙෂන් තියෙන කෙනත් ඔයාගේ අතරින්ම සාමාන්‍ය විදියට සමහර විට ඔයාටත් වැඩිය සාමාන්‍ය විදියට ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපිට හිතෙන්න පුළුවන් එහෙම කෙනෙක් දැක්කම මෙයා හොඳට hina වෙලා ඉන්නවා, මෙයා හොඳට වැඩට යනවා, වැඩ ටික කරගෙන ඉන්නවා, මෙයාට එහෙම රෝග තත්ත්වයක් නැහැ කියලා. ඇඟේ තියෙන තුවාලයක් වගේ එළියට පේන තත්ත්වයක් නෙවෙයි මේ ડિප්‍රෙෂන් කියලා කියන්නේ. ඒකම තමයි මේකේ තියෙන භයානකකම. හිත ඇතුලේ තියෙන දුක, හිස් බව, අසරණකම ඒ කෙනා අනිත් අයට නොපෙන්වා ඉන්න පුදුම උත්සාහයක් දරනවා. හැබැයි ඒගොල්ලෝ ඇතුලෙන් ලොකු සටනක් කරනවා ඒගොල්ලන්ගේ රෝග තත්ත්වය මැඩ පවත්ව ගන්න. අනිත් අයට ඒක නොපෙන්වා ඉන්න වගේම තමන්ගේ හිතෙන් ඒක එළියට ඇවිල්ලා ඒකෙන් එයාට ඇතිවන පීඩනය යටපත් කරගෙන ජීවත් වෙන්න එයා ලොකු සටනක් දෙනවා. ඕනම කෙනෙකුට ඕනම අදහසක් දක්වන්න පුළුවන්. ප්‍රශ්න කියන දේවල් එච්චර හිතන්න ඕනේද? මොකද්ද මෙයා මේ කරන වැඩේ තේරුම? ඒ මානසික තත්ත්වේ ඉන්න කෙනාට ඔය කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අපිට එහෙම කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ තමයි කෙනෙක් මොනවා හරි ප්‍රශ්නයක ඉන්නවා වගේ තේරෙනවා නම්. එහෙම නැත්නම් කෙනෙක් වැඩියෙන් hina වෙලා වැඩියෙන් හොඳට ඉන්නවා වගේ පෙන්වන්න හදනවා නම්, ඒ කෙනා මොනවා හරි කියන්න හදනවා නම් ඒ කෙනා කියන දේ අහන් ඉන්න. එයා හිතන විදිහ වැරදි කියලා, එයා කියන දේ වැරදි කියලා එයාට කියන්න හදන්න එපා. මුලින්ම එයාට ඇහුම්කන් දෙන්න. එයාට ඕනි කතා කරන්න. එයාගේ හිතේ තියෙන දේවල් ටික කාට හරි කියන්න.
ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඔයා මොකද්ද මේ කරන වැඩේ තේරුම කියලා එයාව විවේචනය කරන්න හදන්න එපා. ඔයාට කතා කරන්න ඕන නම් ඔයා ඕන වෙලාවක මට කතා කරන්න. ඔයා වෙනුවෙන් අපේ හැමෝම ඉන්නවා. ඔයා කවදාවත් තනි වෙන්නේ නැහැ. අන්න ඒ වගේ එයාට සහයෝගයක් වෙන වචන පාවිච්චි කරන්න. එයා තනි වෙලා නෑ. එයාට සපෝට් එකක් තියෙනවා කියන එක එයාට හැමතිස්සෙම අඟවන්න. ඔයාට විතර නෙමෙයි හැමෝටම ප්‍රශ්න තියෙනවා. අන්න ඒ වගේ වචන ප්‍රශ්නකින් ඉන්න කෙනෙකුට පාවිච්චි කරන්න එපා. විශේෂයෙන් ડિප්‍රෙෂන් තත්ත්වයේ ඉන්න කෙනෙකුට මේ වචන පාවිච්චි කරන්න එපා. මොකද ඒකින් එයාගේ ආතතිය තවත් වැඩි වෙනවා. මම මේ වෙලාවේ ගොඩක් දේවල් කිව්වේ ඕගොල්ලන්ට ડિප්‍රෙෂන් හැදුණු කෙනෙක්, ડિප්‍රෙෂන් තියෙන කෙනෙක් ඔයාගේ අවට ඉන්නවා නම් ඒ කෙනාට සපෝට් එකක් වෙන විදිය ගැන. ඔයා ડિප්‍රෙෂන් තත්ත්වයෙන් කියලා ඔයාට නිකමට හරි මම මේ කියපු දේවල් එක්ක තේරුණා නම් හොඳම දේ ඔයාගේ ළඟම ඉන්න අයත් එක්ක ඔයා ගොඩක් ළඟින් ආශ්‍රය ගන්න. මොකද මම දන්නවා ඒ රෝගී තත්ත්වය ආවම ඔයා හදන්නේ තනි වෙන්න. ඔයාට ඕනේ කවුරුත් එක්ක කතා කරන්නේ නැතුව ඔයාගේ ප්‍රශ්න ඔයාම තනියෙන් හිත විසඳ ගන්න. ඒක කරන්න එපා. තනි වෙන්න ඔයාට දැනෙන ප්‍රෙෂර් එක තව වැඩි වෙනවා. ඔයාට ජීවිතේ නැති කරගන්න හිතෙන තැනට ඔයාව ගේනවා. ඒ නිසා ඔයාට ළඟම කෙනෙක් එක්ක ඔයාගේ ප්‍රශ්න කතා කරන්න. එහෙම විශ්වාසවන්ත කෙනෙක් නැතිනම් ඔයා පොතක් අරගෙන ඔයාගේ ප්‍රශ්න ටික ලියන්න. ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම උදේ හවස ඔයා ලියන්න. අනිත් වැදගත්ම දේ තමයි ඔයා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න. ඔයාගේ රෝගී තත්ත්වයෙන් එළියට එන්න ඔයාට බෙහෙත් තියෙනවා. ඔයාට බොන්න බෙහෙත් දෙන ඩොක්ටර්ස්ලා ඉන්නවා. ඔයාගේ ප්‍රශ්නේ අහගෙන ඉඳලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් විදියට කතා කරන කවුන්සලර්ස්ලා ඉන්නවා. ඒ නිසා ඔයාගේ තත්ත්වයෙන් දිගින් දිගට පීඩා විඳින්නේ නැතුව ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න. ප්‍රශ්න කියන දේවල් අපි හැමෝටම එනවා. මම ගොඩක් ආදරෙන් කියනවා. ඔයාගේ ප්‍රශ්නට විසඳුම් තියෙන්නේ ඔයා ළඟම තමයි. ඒ ප්‍රශ්نين පැනලා යන්න එපා. වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙලා ඔයාගේ මානසික තත්ත්වය හොඳ තැනකට ගෙනත් ඔයාට පුළුවන් මේ ප්‍රශ්නට මුහුණ දෙන්න. කවදාවත් ඔයා තනි වෙන්නේ නැහැ. ළඟ යාළුවෙක් නැහැ කියලා, දෙමව්පියෝ සහෝදරයෝ නැහැ කියලා, විශ්වාසවන්තය නැහැ කියලා, කවුරුත් දාලා ගියා කියලා ඔයා මානසිකව වැටෙන්න එපා. ඔයාගේ ප්‍රශ්නෙන් එළියට එන්න ඔයාට ඕන තරම් උදව් ගන්න තැන් තියෙනවා. ප්‍රශ්න වලින් එළියට එන්න තව ප්‍රශ්න වලට පැටලෙන්න එපා. මං හිතනවා ඩිප්‍රෙෂන් වලින් පීඩා විඳින කෙනෙකුට වගේම ඒකෙන් පීඩා විඳින කෙනෙකුට එළියට එන්න උදව් කරන්න මේ වීඩියෝ එක සපෝට් එකක් වෙන්න ඇති කියලා. එහෙනම් මං ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. බයි.